අයිබෝන්ගේ ටොනික් පිස YouTube channel එකත් එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මගේ ගාවට ඇවිල්ලා තියෙනවා තවත් යාළුවෙකුගේ ඇම්ප්ලිෆයර් එකක්. මේක AUD 607 ඇම්ප්ලිෆයර් එකක්. මේක බොහොම ලස්සන ඇම්ප්ලිෆයර් එකක්. මං ගාවත් මේ જાති එකක් තියෙනවා. හැබැයි ඒක තාම මම රිපෙයාර් කරන්න ගත්තේ නැහැ. මොකද ඒක වයර් ඔක්කොම මියෝ කාලා හින්දා මොළේ ඉඳන් හදන්න ඕන. ඉතින් වෙලාවට මේ ඇම්ප්ලිෆයර් එක හම්බුණා. මට දැන් මේ ඇම්ප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක වයර් කනෙක්ෂන් ටික හොයාගන්න. කොහොම නමුත් මේ ඇම්ප්ලිෆයර් එක මං ආසම හේතුව තමයි මේක ඩුවල් ට්‍රාන්ස්ෆෝමර් ඇම්ප්ලිෆයර් එකක්. ලෙෆ්ට් සහ රයිට් channel දෙකට ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් තියෙනවා වෙන වෙනම. මම තාම මේ කව එක ඕපන් කරේ නැහැ. මට මතකයි වොට් 70 channel දෙකක් තමයි මේ ඇම්ප්ලිෆයර් එකට තියෙන්නේ. ඉතින් සෑහෙන හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන ඇම්ප්ලිෆයර් එකක් තමයි AUD 607 කියන්නේ. ටිකක් අඳුරුයි මේ ඇම්ප්ලිෆයර් එක වල පේන විදිහට. මොකද කළු පාට එකක් තියෙන්නේ. ඉතින් මේ ඇම්ප්ලිෆයර් එක ඔපරේට් වෙන්නේ වෝල්ට් 110න්. ඉතින් මම මෙතන තියෙන රෙගියුලේටර් එකකින් මෙයා පවර් කරගත්තා. සෝරි මේක 100 වෝල්ට්. මම 100 වෝල්ට් රෙගියුලේටර් එකකින් මෙයාව පවර් අප් කරගෙන තියෙන්නේ. මම මුලින්ම ඇම්ප්ලිෆයර් එක ඔන් කරගන්නම්. මේ විදිහට. මේ ඇම්ප්ලිෆයර් එක ඔන් කරගත්තට පස්සේ පොඩි වෙලාවක් යනවා මෙයාගේ ප්‍රොටෙක්ෂන් ටික ඔන් වෙන්න. ඊට පස්සේ ඔන්න මගේ පුතන් දිහා තැල්ලා ඉන්නවා අද වීඩියෝ එකට. පැත්තකින් කටට හලෝ කියන්න. හොඳයි. ඉතින් මේ ඇම්ප්ලිෆයර් එක මම ටෙස්ට් කරගන්න පොඩි දෙයක් කරනවා. ඒ තමයි වෙනදා වගේ නේද සයින් වේව් එකක් වෙනවනේ මම ස්ක්වෙයාර් වේව් එකක් දෙනවා මේ ඇම්ප්ලිෆයර් එකට. ඊට පස්සේ ඔසිලොස්කෝප් එකට මේ මෙතන තියෙන ඩමි ලෝඩ් එක හරහා ලබා දීලා තියෙනවා ඇම්ප්ලිෆයර් එකේ අවුට්පුට් එක. ඉතින් හොඳයි ඇම්ප්ලිෆයර් එකට ඉන්පුට් එක දීලා තියෙනවා වොලියුම් එක චුට්ටක් වැඩි කරගන්න. ඔයාලා දැන් පේනේවි හොඳ ස්ක්වෙයාර් වේව් එකක් තියෙනවා ඇම්ප්ලිෆයර් එකේ අවුට්පුට් එක. හොඳයි මම පුතා පොඩ්ඩකට එවුවා පල්ලෙහාට. හරි ඔයාලට පේනති මෙතන left සහ right channel වල output එක තියෙනවා square wave එකක් විදිහට. ඒතකොට දැන් මේ amplifier එකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම volume එක වැඩි කරගත්තොත් ඔයාලට පේනවා square wave එක මෙහෙම වැඩි වෙනවා. එතන issue එකක් නැහැ. මම මේක loudness එක on කරගන්නවා. එතකොට ඔයාලට පේන ඇති channel දෙකේම පොඩි effect එකක් තියෙනවා. සහ ඔන්නම loudness එක off කරගත්තා. ඕෆ් කරගත්තත් ඔයාලා පේනවා එක channel එකක් තාම ඩිෆෙක්ට් වෙලා තියෙන්නේ අර කලින් තිබ්බ තත්ත්වෙටම ඇවිල්ලා නැහැ. මම ආයෙත් පාරක් loudness switch එක off කරගන්නම්. channel දෙකම ආයෙ ඩිෆෙක්ට් වෙනවා. low frequency ටික වැඩි වෙනවා. ආයෙ මෙතනට ආවට පස්සේ එක channel එකක් තාමත් තිබ්බ විදිහමයි. හැබැයි මම මේ loudness switch පොඩ හෙලෙව්වොත් ඔයාලා පේනදී ආයෙත් තිබ්බ තත්ත්වෙටමපත් වෙනවා. ඊට පස්සේ subsonic filter එක on කරගන්නම්. ඒකෙම ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ මේ ෆ්‍රීකවෙන්සි එකේදී. ඊට පස්සේ අපි ගාව තියෙන ටෝන් එක ඒ කියන්නේ අපිට මෙතන බේස් ට්‍රිපල් කන්ට්‍රෝලර්ස් වලින් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම මේ ස්ක්වෙයාර් වේව් දාගත්තෙම අපිට බේස් සහ ට්‍රිපල් වල වෙනස අපිට හරියට බලා ගන්න පුළුවන්. මේ වුණාම ඊට පස්සේ මම මේකේ ටෝන් ඕෆ් කරොත් ආයෙ තිබ්බ තත්ත්වෙට එනවා. හරි එතන ප්‍රශ්නයක් නැහැ. ඔන්න පොඩි ප්‍රශ්නයක් ආවා. මේ ස්විච් එක පොසිෂන් එකට එද්දී එක channel එකක් නැති වෙලා ආයෙත් එනවා. ඔන්න හොම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන මේ ටෝන් ස්විච් එකේ. ඉතින් බේසිකලි මේ ඇම්ප්ලිෆයර් එකේ වෙලා තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඔන්න දැන් ඔන්න මම ටෝන් එක වෙනස් කරද්දී ඔන්න එක channel එකයි වෙනස් වෙන්නේ ඒ පාර. ඒ මොකද ටෝන් ඩිෆෙක්ට් ස්විච් එක හරියට සෙට් වෙලා නැහැ channel දෙකට. පේන විදිහට බොහොම සරල දෙයක් මේ ඇම්ප්ලිෆයර් එක වෙලා තියෙන්නේ. ඒක කාලයක් යද්දී මේ වගේ වින්ටේජ් ඇම්ප්ලිෆයර්ස් වල මම ස්විච් එක පොඩ්ඩක් ફોකස් කරගන්නද? හොඳයි. මේ වගේ වින්ටේජ් ඇම්ප්ලිෆයර්ස් මෙන්න මේ ස්විචස් කාලයක් යද්දී ඇතුලෙන් සවුත් වෙනවා. ඒ නිසා තමයි මේ ස්විචස් වලින් අවුට් වෙන සිග්නල් එක හරියට මේ අපිට ගන්න බැරි වෙන්නේ. සහ මේ ස්විචස් හරියට කන්ටැක්ට් වෙන්නේ නැති වුනහම මේ ඇම්ප්ලිෆයර් එකේ අවුට්පුට් එක සෑහෙන්නම ඩිෆෙක්ට්ස් කරලා තමයි අපිට හෙන්නේ. ඉතින් මේ නිසා පොඩ්ඩක් මේ ඇම්ප්ලිෆයර් එක ගලවලා මේ ස්විචස් ඔක්කොම අපි ක්ලීන් කරමු. අද මේ ක්ලීන් කරන ප්‍රොසෙස් එක ගැන තමයි මම චුට්ටක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Samsung AU701 රිපෙයාර් එක කරගෙන යන අතරතුර පොඩි වීඩියෝ එකක් ගත්තේ. මේ තමයි ඉස්සරහා මේ ෆැනල් එක අයින් කරාට පස්සේ අපේ ස්විච් ටික බලා ගන්න තියෙන ආකාරය. එතකොට මෙන්න මේ බෝඩ් එක තමයි ස්විච් ටික කනෙක්ට් කරලා තියෙන්නේ. මම මේ ටික ගලව ගත්තා. ඔයාලා පේනද මේ තනින් තන පොඩි ඇන පැකට් වගේ තියෙනවා. මේක මේ මම සාමාන්‍යයෙන් රිපෙයාර් එක කරන වැඩක්. ඒකෙන් දැන් යන මාරු වෙන නවත්තන්න. දැන් මෙතන මේ බෝඩ් එක හයි කරලා තිබ්බේ ඇන හතරකින්නේ. ඒ ඇන ටික මම මෙහෙම zip lock එකක දාලා මෙහෙම පොඩි ටේප් එකක් ගහ ගන්නවා. එතකොට ඊළඟ පාර මේක හයි කරලාදී මම දන්නවා මේ ඇන ටික යන්න ඕනේ එතනට කියලා. ඊට පස්සේ මෙතන මේ ඇන තුනෙන් තමයි මේ ස්විච් ටික හයි කරලා තියෙන්නේ.
එතකොට ඊළඟ පාර හයි කරද්දි මට ඒක එතනින් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් টොප් පැනල් එක යන ටික මෙහෙම මේ පැත්තෙන් දාගත්තා. බොටම් පැනල් එක යන ටික මේ විදිහට තියාගත්තා. ෆ්‍රන්ට් පැනල් එක යන ටික මේ විදිහට පැත්තකින් දාගත්තාම ආයෙත් ඕක මාරු වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. අපි දැන් මේ ස්විච් ටික එළියට ගලවගෙන බලමු. කොහොමද මේ ස්විච් ටික ඇතුළේ රිපෙයාර් කරගන්නේ කියලා. හොඳයි මේ තියෙන්නේ මම Samsung AU-D607 ඇම්ප්ලිෆයර් එකකින් ගලවගත්ත ස්විච් 3. දැන් මේ ස්විච් 3 අපිට ගලව ගන්න ඕන මේක ඇතුළට. ඒක සරලයි. මෙන්න මෙතන මේ තියෙන මේ ලොක්ස් 3 අපිට පුළුවන් පේපර් නැත්නම් පින් කට් එකකින් වගේ ඈඩ් කරගන්න. එහෙම ඈඩ් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ස්විච් එක ඇතුළේ තියෙන මෙන්න මේ පොඩි බෝඩ් එක මෙහෙම අතින් අයින් කරගන්න. එතකොට අපිට පුළුවන් මේ ස්විච් එක ඇතුළේ කන්ටැක්ට්ස් ටික බලා ගන්න. මේක තමයි මේ ස්විච් එක ඇතුළේ කන්ටැක්ට්ස්. එතකොට ඔයාලට පේනද මේකේ තියෙනවා පින් 6ක් මේ ස්විච් එකේ. එතකොට මෙන්න මේ ස්ලයිඩර් එක මේ ස්විච් වල වමට සහ දකුණට චලනය වෙද්දී තමයි මේකේ කන්ටැක්ට් එක හැදෙන්නේ. මේ පිටිපස්සට යද්දී මෙන්න මේ පින් දෙක අතර කන්ටැක්ට් එක ඇති වෙනවා. ඊට පස්සේ අපි ආ ස්විච් එක දාද්දී මේ ස්ලයිඩ් එක මෙහෙම ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ දෙක අතර කන්ටැක්ට් එකක් ඇති වෙනවා. ඒ විදිහට තමයි මේ ස්විච් එකට කරන්නේ. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේක මේ ටිකක් කොරෝඩ් වෙලා තියෙනවා. මේ කළු පාටට කොරෝෂන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් කරන්න යන්නේ ඔන්න කොරෝෂන් එක අයින් කරලා මෙන්න මේ කොටස් ටික සුද්ධ කරගන්න. ස්විච් එකේ අනිත් කොටස් ගැන කියනවා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ තියෙන්නේ මෙන්න මේ ස්ලයිඩර්ස් දෙක එකට සෙට් වෙන ප්ලාස්ටික් කෑල්ල. මෙන්න මේ විදිහට. එතකොට මේකෙන් තමයි මේ ස්ලයිඩර්ස් ඉස්සරහට සහ පිටපස්සට චලනය කරන්නේ. ඉතින් ස්ලයිඩර්ස් ටික සුද්ධ කරගන්න හැටි මම වෙනම ඔයාලට කියන්නම්. ඉතින් මේක සමහරක් විට ලුබ්‍රිකේට් කරන්න ඕන. නමුත් මේ ස්විචස් නම් තාම ලුබ්‍රිකේට් කරන්න ඕන තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් අපි මේක ලුබ්‍රිකේට් කරගමු මේ ඇම්ප් එකට දාන්න කලින්. ඉතින් දැන් අපි බලන්නේ කොහොමද මෙන්න මේ පුංචි මේ කොටස් ටික සුද්ධ කරගන්නේ කියලා. හොඳයි දැන් අපි බලමු කොහොමද මේ ඇතිරිලි කොටස් ටික සුද්ධ කරගන්නේ කියලා. මගේ ළඟ තියෙනවා කන්ටැක්ට් ක්ලීන් එකක්. මේක තමයි මම සාමාන්‍ය පාවිච්චි කරන කන්ටැක්ට් ක්ලීන් එක. ඔයාලට කැමති ආ පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මම කරන්නේ මෙන්න මේ පොඩි A4 කොලයක් ගන්නවා. මේ A4 කොලේ ටිකක් හොඳ එජ් එකක් තියෙන එකක් වෙන්න ඕන. ඒකට මම මුලින්ම මෙන්න මේ පොඩි කොටස් දෙක මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. මේක ඇතුළට මේ විදිහට මේක බස්ස ගන්නවා. හරිනේ. මේක බස්ස ගන්නවා අනිත් ටිකක් එහාට එන්න මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. දැන් මෙයාගේ ඇතුලේ කොටස් තමයි අපිට සුද්ධ කර ගන්න ඕනේ. ඒ නිසා මම මේකට පොඩක් කන්ටැක්ට් ක්ලීනර් ටිකක් දාලා ඔය විදිහට මෙයාටත් එක්ක මම මේ කඩදාසියේ ඉස්සරහා පස්සට මේක මේ විදිහට පොඩ්ඩක් අද කරලා මූව් කරනවා. ඒතර ඔයාලා පේන නැති මෙයාගේ තියෙන කුණු මේ කඩදාසියේ මේ විදිහට ගෑවෙනවා. ඉතින් අනිත් එකටත් අපිට පුළුවන් ඒ විදිහටම කරන්න. එහෙම ටිකක් කරපුවාම ටිකකින් මෙයාගේ මේ තහඩු ඇතුල් පැත්ත සෑහෙන හොඳටම ක්ලීන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාව ක්ලීන් කරගන්න ඕනේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් මෙයාගේ පොඩි ටූත් පික් එකක් කඩලා අරගන්න පුළුවන්. එහෙම අරගෙන අපිට පුළුවන් මේ ටූත් පික් එකේ මෙන්න මේ කොටස් ටික මේ විදිහට සුද්ධ කරගන්න. එතකොට මේකේ තියෙන ලුබ්‍රිකන්ට් අර ඝන වෙච්ච ඔක්කොම ඉවත් වෙනවා. මේ ටූත් පික් එක ගොඩක් රෆ් නිසා. අර පේන දැන් සුදු පාටට එතන සුද්ධ වෙනවා. මේකට හරියටම හරියන්නේ මේ ෆයිබර් ග්ලාස් බ්‍රෂ් එකක් මම එකක් ඕඩර් කරලා තියෙන තාම මේක ආවේ නැහැ. නමුත් මේ රිපෙයාර් එක දැන් ඉවර කරන්න ඕන. ඒ නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් කන්ටැක්ට් ක්ලීනර් ටිකක් අරගෙන මේක මේ විදිහට දාලා කොටන් බට් එකකින් මේ විදිහට මේ කොටස් ටික සුද්ධ කරගන්න. ඔන්න විදිහට. දැන් ඔයාලට පේන ඇති මේක මේ කොටස් එක දැන් බොහොම ලස්සනට අර කළු පාට ගතිය ගිහිල්ලා දැන් මේක බොහොම පිළිවෙලට තියෙනවා. දැන් අපිට මේ ස්විච් එක නැවත assemble කරලා ඇම්ප්ලිෆයර් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි මේ જાතියේ ස්විච් එකක් හරියට වැඩ කරන්නේ නැත්නම් කන්ටැක්ට්ස් නැත්නම් අපි සුද්ධ කරගන්නේ. හොඳයි දැන් පිරිසිදු කරගත්තට පස්සේ අපි බලමු කොහොමද ස්විච් එක assemble කරගන්නේ කියලා.
දැන් මේ ස්විච් එකේ මේ ගාඩ් එක තියෙනවානේ. එතකොට මේ ගාඩ් එක දාන්න කලින් අපි මේක ඇතිරිලි ටික මේ විදියට ස්විච් එක ඇතුළට බස්ස ගන්න ඕන. ඒක ටිකක් ප්‍රවේශමෙන් කරගන්න ඕන දෙයක්. නැත්තම් මේ ඇතිරිලි මේ තැළුනොත් හදිසි හරි අපි අතින් මේ ස්විච් එක හරියට කන්ටැක්ට් වෙන්නේ නැතු වෙනවා. ඒ නිසා මේ ගාඩ් එක ඇතුළට මේ ස්විච් එක බස්සන්නේ නැතුව අපි කරන්නේ මේකේ මේ මුලින්ම ස්විච් එක ඇතුළට මේ කන්ටැක්ට්ස් ඇතුළට මේ ඇතිරිලි ටික බස්සගෙන ඊට පස්සේ මේ ගාඩ් එක මේ විදියට ඇතුළට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදියට. ඒව සම්බන්ධ කරගත්තට පස්සේ අපිට පුළුවන් දැන් මේ ස්විච් එකේ මෙන්න මේ කොටස් ටිකට මේව ඇසෙම්බල් කරගන්න. මේව ප්‍රවේශමෙන් අපි මේ කොටස මේ විදිහට ඇතුල් කරලා මෙන්න මේ විදිහට අපි ස්විච් එක ඇසෙම්බල් කරගන්නවා. දැන් අපිට පුළුවන් මේක මෙතන උඩ ලොක්ස් ටික ප්ලයි එකක් පාවිච්චි කරලා තද කරගන්න. අපිට මේක නෝස් ප්ලයි එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණා. මේ විදිහට දැන් අපේ ස්විච් එක සර්විස් කරලා ඉවරයි. ඉතින් මේක ඇප් එකට දාන්න කලින් අපි මෙයාව කනෙක්ටිවිටි පොඩ්ඩක් බලමු. ඒක හරියට තියෙනවද කියලා අපි මල්ටිමීටර් පාවිච්චි කරමු ඒ සඳහා. බඩු මුට්ටු චුට්ටක් එහාට කරගෙන ඔන්න මම මල්ටිමීටර් එක ගත්තා මෙතනට. මෙයා බසර් මෝඩ් එකේ තියෙන්නේ. අපි මුලින් බලමු කන්ටැක්ට්ස් තියෙනවද කියලා මේ පොයින්ට් එකෙන් මේකට නැහැ. අනිත් එකට තියෙනවා. ස්විච් එක උඩට දැම්මහම දැන් මේ දෙන්න අතර කන්ටැක්ට් එකක් තියෙනවා. නියමයි. ඒ වගේම අපි බලමු අනිත් පැත්තේ. දැන් මේ දෙන්න අතර කන්ටැක්ට් එකක් තියෙන්න ඕන. හොඳයි. ඊට පස්සේ ස්විච් එක පල්ලෙහාට දැම්මට පස්සේ ආයෙත් මේ දෙන්න අතර කන්ටැක්ට් එකක් තියෙන්න ඕන. හරි. අපි ස්විච් එක වැඩ කරනවා. අපි මල්ටිමීටර් බැලුවොත් එයාගෙත් අවුන්ස් 0.4 විතර රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ස්විච් එකේ එහෙම ලොකු සැලකිය යුතු රෙසිස්ටන්ස් එකක් නැහැ. දැන් මෙයා පුළුවන් අපේ සර්කිට් එකට ආයෙත් සම්බන්ධ කරගන්න. තව ස්විච් දෙකක් තියෙනවා මේ විදිහටම සර්විස් කරගන්න. ඒ ටිකක් සර්විස් කරා අපි ඇම්ප්ලිෆයර් එකට මේ ස්විච් ටික ඇසෙම්බල් කරලා බලමු ඇම්ප්ලිෆයර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හොඳයි මම ස්විච් ටික හයි කරගෙන මේ පොඩ ෆ්‍රන්ට් පැනල් එකත් හයි කරගත්තා බඩ කන්ට්‍රෝලර්ස් ටික ටිකක් බලා ගන්න ඕන නිසා වීඩියෝ එකට එච්චර පැහැදිලි නැතුව ඇති. මම ඇම්ප් එක ඔන් කරගන්න. ප්‍රොටෙක්ෂන් එක තාම ඔන් වෙලා තියෙන්නේ. පොඩි ලක්කිමු ස්පීකර් ප්‍රොටෙක්ෂන් එක ඔෆ් වෙනවා. මම වොලියම් එක පල්ලෙහාටම දාගන්න. ස්පීකර් ප්‍රොටෙක්ෂන් ඔන් වුණා. ඕකේ. මම වොලියම් එක වැඩි කරොත් ඔයාලට පේන්නේ නැති සයින් ආකාර තරංගයක් මගේ ඔසිලොස්කෝප් එකේ පේනවා. කලින් ලවුඩ්නස් එහෙම දාද්දී එක channel එකක් ඔෆ් වුණා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන සබ්සොනික් ෆිල්ටර් ඔන් ඔෆ් කරද්දි දැන් මුකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි ගැටලුවක් වගේ තමයි ටෝන් ඩිෆෙක්ට්ස් ඔන් සහ ඔෆ් කරද්දි හොඳට බලා ගන්න මේ ඔසිලොස්කෝප් එක කහපාට channel එක දිහා. ඒකේ ඇම්ප්ලිටියුඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. වැඩි වෙනවා පේන්නේ නැති වලට. හොඳයි. එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මුලින්ම හිතුවේ ඒක ස්විච් එකේ ප්‍රශ්නයක්ද කියලා. පස්සේ මම මල්ටිමීටර් පාවිච්චි කරලා ආයෙත් මේ ස්විච් එකේ තියෙන රෙසිස්ටන්ස් එක බැලුවා. මේ එතනට ස්විච් කරාට පස්සේ එහෙම රෙසිස්ටන්ස් එකේ ලොකු වෙනසක් නැහැ. නමුත් බොහොම පුංචි වෙනසක් ඔයාලට පේන්නේ නැති ටෝන් ඩිෆෙක්ට් එකේදී සිද්ධ වෙනවා. දැන් අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඇයි එහෙම සිද්ධ වෙන්නේ කියලා. දැන් මම බේස් ෆුල් කරකෝලා ට්‍රිපල් ෆුල් කරකෝලා බලමු. ආයෙත් පුංචි වෙනසක් එතන ඔයාලට පේන්නේ නැති තියෙනවා. ඉතාලම පොඩි වෙනසක්. කයින්ට වඩා දැන් ටිකක් අඩු වෙලා තියෙන වෙනස. ඉතින් මේක චුට්ටක් බලමු ඇත්තට මේ ෆෝල්ට් එකක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඩිෆෙක්ට්ස් වලින්ම මොකක් හරි එන ප්‍රශ්නයක්ද කියලා. ඔන්න මම ආයෙත් බේස් ට්‍රිපල් මැද්දට දාගත්තා. ඔයාලට පේන්නේ නැති පොඩි වෙනසක් තියෙන තැන ඇම්ප්ලිටියුඩ් එකේ. උඩම channel එක. මම ඔයාලට පොඩ්ඩක් ඔසිලොස්කෝප් එක ලං කරලා පෙන්නන්න. නේද? අපි බලමු ඇත්තට මේක මේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේ ඇම්ප්ලිෆයර් එකේ හැටද කියලා. හොඳයි අපි දැන් අර කලින් ඔයාලා දැක්කනේ මේ ඩිෆෙක්ට්ස් ඔන් ඔෆ් කරද්දී ඇම්ප්ලිෆයර් එකේ පොඩි ගැටලුවක් ආවා. අපි දැන් ඒක ඩිබග් කරන්න යන්නේ. මම ඇම්ප්ලිෆයර් එක ඔන් කරගන්න. පොඩි ලාවකිමු. ප්‍රොටෙක්ෂන් ඔන් එක. වොලියම් එක අඩු කරගන්න. ඕකේ. ඔන්න මම දැන් වොලියම් එක වැඩි කරගත්තා. ඔන්න ඔයාලා ඔසිලොස්කෝප් එකේ ඇත පේනවා. දැන් මම ඩිෆෙක්ට්ස් ඔන් ඔෆ් කරද්දී හොඳට බලන්න කහපාට තරංගය දිහා.
ඒක ඇම්ප්ලිටියුඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා වල පේන ඇති. හරි. මම මෙහෙම ගන්න. දැන් සිගනල් ජෙනරේටරේ අවුට්පුට් සිගනල් එක මම ස්විච් කරන්නම් වේව් එක ස්ක්වෙයාර් වේව් එකකට. නයිස්. ඔන්න දැන් ඔයාලට ලස්සන ස්ක්වෙයාර් වේව් එකක් පේනවා. එතකොට මම මෙහෙම දැක් කරන්න ඔසිලොස්කෝප් එකේ තමයි මම ඩිෆෙක්ට්ස් ඔන් කරන්න. දැන් මම පොඩ්ඩක් ට්‍රිපල් වැඩි කරන්න. ඔන්න බලන්න සිද්ධ වෙන දේ. ඔයාලට පේනවද මේ ට්‍රිපල් වැඩි වෙන එක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් ට්‍රිපල් වැඩි වෙද්දී මේ ස්ක්වෙයාර් වේව් එකේ ඕවර්ෂූට් එක වැඩි වෙන්න ඕන. හොඳට බලන්න. channel දෙකේම ඕවර්ෂූට් එක හරියට සිද්ධ වෙන්නේ නැහැ නේද? හැබැයි මම කන්ට්‍රෝල් එක පොඩ්ඩක් හෙලෙව්වොත් ආයෙ මේ ඕවර්ෂූට් එක හරියට එනවා. දැන් මම ওই පොසිෂන් එකේ තියලා ආයෙ මම ඩිෆෙක්ට්ස් ඔෆ් කරනවා. ඔෆ් කරලා ආයෙ තරංගය ස්විච් කරනවා වේව් එකට ගිහිල්ලා සයින් වේව් එකට. ඔන්න දැන් තියෙන සයින් ආකාර තරංගයක්. ඔන්න දැන් මම ටෝන් ඩිෆෙක්ට්ස් ඔන් ඔෆ් කරනවා. දැන් බලන්න වේව් ෆෝම්ස් වල එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේද? හරි. මේකට හේතුව වෙන්නේ මෙයාගේ මේ ට්‍රිපල් සහ මේ බේස් මේ කන්ට්‍රෝලර්ස් උත් ඇතුලෙන් ඔක්සයිඩ් වෙලා. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා ඒකත් ටිකක් සුද්ධ කරගන්න. ඉතින් ඒකට නම් අපිට කෙලින්ම පුළුවන් ඒක ගලවන්න පුළුවන් අර ස්විච් එක කරා වගේ. එහෙම නැත්නම් අපිට පුළුවන් හොඳ කන්ටැක්ට් ක්ලීනර් එකක් පාවිච්චි කරලා ඒක ස්ප්‍රේ කරලා මේක ඇතුලේ සම්පූර්ණ සුද්ධ කරගන්න. ඉතින් අපි කන්ටැක්ට් ක්ලීනර් පාවිච්චි කරලා අපි ඒක සුද්ධ කරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. හොඳයි මම මේ ඇම්ප්ලිෆයර් එකේ තියෙන අනිත් කන්ට්‍රෝලර්ස් ටික කන්ටැක්ට් ක්ලීනර් පාවිච්චි කරලා ක්ලීන් කරා. කන්ටැක්ට් ක්ලීනර් යොදන විදිහ මම ඔයාලට මේ කිව්වේ නැහැ. ටිකක් අමාරු වීඩියෝ කරන්න තනිය අතින්. එකක් මුලින්ම කියන්න ඕන මේකට WD-40 පාවිච්චි කරන්නේ නැහැ. WD-40 හදලා තියෙන ඇත්තටම මෙකැනිකල් කම්පෝනන්ට්ස් වල කොරෝෂන් තියෙනවනම් ඒව අයින් කරන්න. ඔයා මේක WD-40 පාවිච්චි කරලා සිද්ධ වෙන WD-40 වලින් මෙයාගේ ඇතුලේ කම්පෝනන්ට්ස් එක ඊට පස්සේ කෙමිකලි රියැක්ට් කරලා සම්පූර්ණයෙන්ම ඒවා දි รา පත් වෙනවා කාලයක් ගිහිලා. නමුත් සාමාන්‍ය ගත කන්ටැක්ට් ක්ලීන් එකක් අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් වගේ ඒක තියෙන ඩස්ට් එක වගේ දේවල් අයින් කරනවා, තෙල් වගේ දේවල් අයින් කළා ඒක එහෙම වාෂ් වෙලා යනවා. හොඳයි දැන් ඔයාලට පේනවා මම ඩිෆෙක්ට්ස් ඔෆ් කරලා තියෙන්නේ ටෝන් එකේ. ඊට පස්සේ මම දැන් ඩිෆෙක්ට්ස් ඔන් කරනවා. ඔන්න බලා ගන්න වේව් ෆෝම් එක. මේ වේව් ෆෝම් එකේ කිසි වෙනසක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. මම යන්නම් ආයෙත් ඒක වේව් එකකට ගිහිල්ලා මම ඒකයි ස්ක්වෙයාර් වේව් එකට ස්විච් කරගන්න. දැන් ඔයාලට පේනවා ස්ක්වෙයාර් වේව් එකක්. මම ටයිම් ඩිවිෂන් එක පොඩ්ඩක් වැඩි කරගන්න. ඒතර ඔයාලට වෙන්නේ මොකද ඒතර වෙන්නේ කියලා. මම දැන් ට්‍රිපල් එක වැඩි කරගෙන යනවා. මම බලා ගන්න ට්‍රිපල් වැඩි කරද්දි දැන් අපිට ඩිෆෙක්ට්ස් ඔන් කරන්න. දැන් channel දෙකේම ඩිෆෙක්ට්ස් වෙනස් වෙනවා. මේ විදිහට. කලින් වගේ noisy නැහැ. බේස් මේ විදිහට වැඩි කරනවා. ඔයාලට බේස් ට්‍රිපල් හරියට වැඩ කරනවා කියලා බලා ගන්න පුළුවන් ස්ක්වෙයාර් වේව් එකකින්. දැන් මම ඔයාලට පෙන්නනවා ට්‍රිපල් වැඩි කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මම ට්‍රිපල් වැඩි කරගෙන ඉතින් ඔයාලට පේනද මේ ස්ක්වෙයාර් වේව් එකේ මෙන්න පිටිපස්ස සෙක්ෂන් එක මෙන්න මෙතනින් ඔයාලට පේන ඕවර්ෂූට් එක පටන් ගන්නවා. මම අඩු කරගෙන යද්දි ඒ පැත්තෙන් මෙයාගේ තව කර්ව් වෙනවා. බේස් වැඩි කරද්දි ස්ක්වෙයාර් වේව් එක මෙහෙම ත්‍රිකෝණාකාර තරංගයක් වෙනවා. බේස් අඩු කරගෙන යද්දි අනිත් පැත්තට මේ විදිහට ස්ලෝප් එක මාරු වෙනවා. මේ ඇත්තටම සිද්ධ වෙන්නේ ස්ක්වෙයාර් වේව් එකක් කියන එක ගත්තොත් එහෙම අපි ෆෝරියර් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේදී කතා කරන ස්ක්වෙයාර් වේව් එක සංඛ්‍යාත අනන්ත ප්‍රමාණයක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ කියලා. ට්‍රිපල් වැඩි කරද්දී හයි ෆ්‍රීකවෙන්සිස් වැඩි වෙනවා සහ හයි ෆ්‍රීකවෙන්සි කන්ටෙන්ට් එක අඩු වෙනවා. බේස් අඩු වැඩි කරද්දී ලෝ ෆ්‍රීකවෙන්සි කන්ටෙන්ට් එක වැඩි වෙනවා සහ ලෝ ෆ්‍රීකවෙන්සි කන්ටෙන්ට් එක අඩු වෙනවා. එතකොට අන්න ඒ වෙලාවේ තමයි ඔය ඔයාලට පේන ඩිෆෙක්ට් එක සිද්ධ වෙන්නේ මේ ස්ක්වෙයාර් වේව් එකේදී. ඉතින් මම මේක සයිනාකාර තරංගයකට කළොත් එහෙම මම ගිහිල්ලා වේව් එකට ගිහලා සයින් තරංගයකට ওই ඉෆෙක්ට් එක මට සයින් තරංගයක බලන්න බෑ. ඔන්න මම ට්‍රිපල් වෙනස් කරනවා. ඔයාලා පේනද? කිසි වෙනසක් නැහැ. ට්‍රිපල් වෙනස් කළා කිය එහෙම ලොකු වෙනසක් නැහැ. පොඩි නොයිස් එකක් විතර ඔයාලා මේ එන්නේ. ට්‍රිපල් වලදීත් ඔය පොඩි ඇටනුවේෂන් එකක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාලා බේස් ට්‍රිපල් වගේ ෆ්‍රීකවෙන්සි කන්ටෙන්ට් සම්බන්ධ දේවල් බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන් මේක ස්ක්වෙයාර් වේව් එකට ස්විච් කරන්න. ස්විච් කරලා සිග්නල් ජෙනරේටින් ඔයාලා බලන්න පුළුවන් බේස් ට්‍රිපල් හරියට වැඩ කරනවද කියලා. ඉතින් ඔන්න විදිහට තමයි මේ ඇම්ප්ලිෆයර් එකේ තිබ්බ ඉෂුස් ටික අපි හොයාගත්තේ. මෙයාගේ බේසිකල් තිබුණේ ප්‍රී ඇම්ප්ලිෆයර් සෙක්ෂන් එකේ මේ ස්විච් ටික පොඩ්ඩක් මලකට කාලා තිබුණා. බේස් ට්‍රිපල් කන්ට්‍රෝලර්ස් ටික පොඩ්ඩක් කොරොඩ්ඩලා තිබ්බා. පාවිච්චි කරපු නැති නිසා
වොලියුම් කන්ට්‍රෝල් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බොහොම ස්මූත්. මොකද ඒක සීල් ටයිප් එකක් හින්දා. ඉන්පුට් සිලෙක්ටර්ස් ඊට පස්සේ මේ සෙට් එක පොඩ්ඩක් ආයෙ සුද්ධ කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මම මූලිකවම මේ කරේ මෙන්න මේ ස්විච් සෙට් එක කොහොමද සාමාන්‍යයෙන් රිපෙයාර් කරන්න කියලා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති සහ අලුත් දෙයක් බලන්න ඇති කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්න හැමෝටම ජයෙන් ජයම වේවා.